හරි දැන් ඔයා පුතේ මේකේ බොඩි එක ලියවල. හරි එතකොට ඔයගොල්ලන්ට මේකට අතුරත් කරන්න පුළුවන් දේවල් මම කියන්නම්. ඔයාලා මේ ලියලා තියෙනවා නම් හරි. දැන් there are different channels කියලා කියන ඔයාලට දාන්න පුළුවන් මෙන්න in these channel channels වල මොනවද එතකොට ටෙලිකාස්ට් කරන්නේ මොනවද? මම කව music programs යනවා. හරි මේකෙත් එක දාලා තියෙනවා. ඊට පස්සේ politics ගැන දාන්න පුළුවන් තව. නේද? politics දානකොට දේශපාලනය ගැනත් තියෙනවා මේවල. ඊට පස්සේ තව මොනවද? ස්පෝර්ට් යනවා. ඊට පස්සේ තව මොනවද ඔයාලට දාන්න පුළුවන් මෙතනට? movies යනවා. තව ටීවී මොනවද? සීරීස් කියලා කියන්නේ නේ. කතා මාලාවන්. යා. දැන් මෙන්න මේවා මේ channels වල මේ විකාශනය කරනවා. ටෙලිකාස්ට් කරනවා. ඊළඟට තව ඔයාලට මේකට දාන්න පුළුවන් එකක් මොකද්ද? තව එක එක programs තියෙනවානේ මෙන්න මේ මොනවද? health ගැන තියෙනවා. health ඊට පස්සේ beauty තියෙනවානේ. health beauty තියෙනවානේ. ලෝක සේවන කියලා මේ තියෙන්නේ නේද? ඒවල ඔය එක එක ඒවා කතා කරනවා. ඊළඟ ටීවී වල තව මොනවද පෙන්නන්නේ? තව channel දෙනවා කාටුන් විතරක් යන එක. කාටුන් විතරයි මේකේ. මිනි ටූන්ස් කියලා එකක් තියෙනවා. කාටුන්. හරි. ඊට පස්සේ තව තියෙනවා දැන් ඔය මොනවද? ශ්‍රද්ධා ටීවී කියලා හැම තියෙන්නේ. බෞද්ධයා. ඒවා ඔක්කොම රිලිජියස් things යන්නේ ආගමික දේ. ඊට පස්සේ වෙනම channel වෙනම තියෙනවා නේද? දෙමළ වලට විතරක්ම වෙන channel එකක් තියෙනවා. එකක් දෙකක් තියෙනවා. දෙමළ විතරයි. ස්ටාර් ටයිම් කියන දෙමළ මූවිස් විතරයි කියන්නේ ගොඩක් වෙනවා. එතකොට මේ ටීවී ගැන කතා කරනවා සෑහෙන කතා කරන්න තියෙනවා. හරි. එතකොට ඔයාලා ඒ කාරණා ටික අතුලත් කරලා තියෙනවා නම් ඔයාලගේ ඒ උත්තරේ ගොඩක් දුරට සාර්ථකයි බොඩි එකේ. හරි. ඊළඟට දැන් මේක මට ඔයාලට දෙන්න පුළුවන් බෝඩ් එකේ රචනාව. මෙහෙම සම්පූර්ණයෙන් ලියලා මම කියනවා හරි පුතේ ඔයාලා මේක ලියා ගන්න කියලා. ඉතින් එහෙම ලිව්වා කියලා ඒකේ ප්‍රයෝජනයක් මටත් නෑ ඔයාලටත් නෑ. මගේ කාලය ඔයාලා කාලය දෙගොල්ලන්ගේම කාලය ගිහිල්ලා විතරයි නිකන් බොරුවට. ඒතර ඔයාලා පුරුදු වෙන්නේ ලියන්න. නේද? මම හරිද? වැරදිද? ඒක ඔයාලා කියන්න බෑ. හරි. ඔයාලා දෙන්නේ මොකද්ද කියලා? මම හිතනවා මම හරි කියලා. නේද? නැත්නම් මම දාගෙන යනවා කරුණු ටික මම ලියාගෙන. නමුත් මම ඔයාලට පොයින්ට් වයිස් දුන්නේ එකයි. ඒතර මේ පොයින්ට් එකක් අරගෙන මේක එක්ස්පෑන්ඩ් කරලා ඔයාලට ලියන්න පුළුවන්. ඒක තමයි හැකියාව කියන්නේ. නැත්තම් පන්ති වල ගිය වැඩක් නෑ. තේරුම් ගන්න නෑනේ. මම දෙන එක ලියා ගන්නවා පන්තිට වැඩක් නෑ. නිකන් මෙහෙම නෝට් එකයි නිකන් දාගෙන කොපි කරගෙන පේස්ට් කරගන්න අයිල වැඩක් නෑ. ඒක තේරුම් ගන්නේ. දැන් ඔයාට තියෙන නොලෙජ් එක භාවිත කරලා දැන් ඔයාට වචන තියෙනවා, ග්‍රැමර් දැන් ඔයා ගාව තියෙනවා නේ. අපි ගොඩක් කල් කරලා තියෙන පන්ති ගොඩක් දේවල්. ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේක ලියා ගන්න. හරි. ඒ නිසා තමයි පොයින්ට් වයිස් වලට දෙන ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නා ඉතින් අදහසක් ගන්න. හරි. මම රාහ වෙන්න එපා. හරි. එතකොට දැන් අපි කතා කරේ මේ ඔක්කොම පොසිටිව් ඉෆෙක්ට්ස් වලට අදාළ වෙන ඒවා නේද? ගොඩක් නම් අපි කිව්වා මේ අපිට එක එක જાති විනෝදාස්වාද එක එක જાති ප්‍රෝග්‍රෑම්ස් මේකෙන් දෙනවා. අපිට එතකොට තව මේක এডুকেෂන් ගැන කතා කරන්න පුළුවන් ඈ අධ්‍යාපනය. හරිද? හෙල්ත් ගැන බියුටි ගැන මෙන්න මේ විස්තර දෙනවා. ඒතර ඒවා පොසිටිව් ඉම්පැක්ට් විදිහට ගන්න පුළුවන්. පොසිටිව් විදිහට අපි ගමුකෝ. එතකොට අපි මේකටම තව දානවා ටෙලිවිෂන් එකෙන් ප්‍රොවයිඩ් කරන නෙගටිව් ඉම්පැක්ට්ස් මොනවද? ටෙලිවිෂන් එකේ නෙගටිව් ඉෆෙක්ට්ස් මොනවද? දැන් මොනවද ටෙලිවිෂන් එකේ තියෙන නෙගටිව් ඉෆෙක්ට්ස්? අපි මේකට දානවා ඇඩික්ෂන්. බලන්න මේ ලියාගත්තා මේක ලියාගන්න. ඇඩික්ෂන් එක. මේක තමයි අමාරුම කොටස. ඇඩික්ට් වුණාම තමයි ආයේ නැගිටිනව කියෙන්නේ නැහැ. හරි. ඇඩික්ෂන් එක ඊට පස්සේ තව එකක් තමයි some cartoons. මේ cartoons කියලා දැම්මට හැම cartoon එකක්ම හොඳ ඒවා නෙවෙයි තියෙන්නේ. Some cartoons can spoil children's mind. නේද? මේ කාටුන් වලට පුළුවන් ළමයින්ගේ මනස මොනවා කරන්නද? ස්පොයිල් කරන්න, නරක කරන්න පුළුවන් නේ කාටුන්ස් වලට. හරි?
දැන් තව එකක් තමයි මේක නෙගටිව් ඉෆෙක්ට් එකක් තමයි ටෙලිවිෂන් කියන්නේ මොකක්ද? ම්ම්, දාමු make negative effects on family bonds නේ පවුලේ අතර තියෙන bonds එහෙම ඈත් වෙන්න ටෙලිවිෂන් එක හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර දොරේ neglecting household works නේද? household work ටික ඔක්කොම මොකද වෙන්නේ? මග ඇරෙන්න පුළුවන් මේ ටෙලිවිෂන් එකේ හින්දා. ඒ වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ගෙදර ඉන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ටීවී බලලා ඇයි මේ ගෙදර වැඩ කරන්නේ නැත්තේ ඇයි මේ පොඩි ළමයාට ෆීඩ් කරන්නේ නැත්තේ ඇයි ඒවා ප්‍රශ්න ඇති වෙනවා නේ. ඊට පස්සේ ඥාති අතර ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි වගේ ප්‍රශ්න ඇති ඊට පස්සේ ගෙදර ඉන්න ළමයා හෝ ළමයි ටීවී එක බලන්න ඇඩික්ට් වෙලා ඉස්කෝලේ තියෙන වැඩ හෝම්වර්ක් මග ඇරිලා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. නේද? ටීචර් දෙමාපියන්ව ගෙනලා ඊට පස්සේ වෝනින්ග්ස් දීලා ඇඩ්වයිස් කරලා නේ මේ ළමයා ටීවී එක නිසා හෝම්වර්ක් කරන්නේ නේ මෙන්න මේකයි තත්ත්වය කියලා ඔය වගේ විශාල ගැටලු නිර්මාණය වෙන්න පුළුවන් මේ ටෙලිවිෂන් එක නිසා. ඒවත් ඔයාලට මේ නෙගටිව් ඉෆෙක්ට්ස් වලට දෙන්න පුළුවන්. ඊළඟට මේකේ කන්ක්ලූෂන් එක ගමු. කොහොමද කන්ක්ලූෂන් එක ගන්න? දැන් මෙහෙමයි රචනාවක් ලියන්න පුරුදු වෙනවා කියන එක සහ ඒක පන්තියේ කියලා දෙනවා කියන එක මේ කෙටි වෙලාවක් කරන්න බෑ ටිකක් වෙලා වෙන වැඩක් පොතේ. පද රචනාවක් කියන වචන 200ක ප්‍රමාණයක් ලියන්න ඕන. හරි. ඒ නිසා සාවධානව අහුම්කම් දෙන්න pay your attention here. හරි අපි කන්ක්ලූෂන් එක ගමු. කොහොමද කන්ක්ලූෂන් එක දෙන්නේ? අපි දානවා as watchers නැත්නම් spectators. ඒ කියන්නේ නරඹන්න බලන්න කියන එක. spectator watcher කියන නරඹන්න බලන්න. We should be able to balance. balance. අපිට පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? balance කරගන්න පුළුවන් වෙන්න ඕනේ. Right? The advantages and disadvantages. ඊළඟට පස්සේ let's get good and avoid bad. ඉතින් හොඳ අරගෙන නරක මොකද කරන්නේ? අයින් කරලා දාන්න. දැන් මෙන්න මේ කන්ක්ලූෂන් එකක් දීලා ඔයාලට මේක ඉවර කරන්න පුළුවන්. ලස්සන නැතනවා නේ. ඔයාලට මේක තව කරුණු තුනක් එකතු කරන්න මේක තියාගන්න. මේක එක්ස්පෑන්ඩ් කරලා ටිකක් ලියන්න තියෙන එක විදිහට. හරි තව තුනක් තවත් ගමු. ඊපස්සේ
හරි දැන් මේ මාතෘකාවට දුන්නු කාලය ඇති. හරි ඇසලුත් එකට යමු දැන්. මේ කරුණු ටික දාලා ඔයා රචනාවලිය උවත් පාඩ අනිවාර්යයෙන් මේකට ලකුණු හම්බ වෙනවා. හැබැයි ඔයාලට 15න් 15ම ලැබෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. කිසිම ඔයාගේ ටර්ම් ටෙස්ට් එකේදීවත් ඔයාලා ලකුණු 15න් 15 දෙන්නේ නැහැ කොහොමද? ආට අවම යම් උපරිම හොඳ රණිය ලැබුණොත් ඔයාලා ලකුණු උපරිම 12ක් තමයි ලැබෙන්නේ. උපරිම 12යි. හරි? එතකොට ඔයාගේ ලෙවල් එකත් එක්ක ඔයා කන්සිඩර් කරගන්න ඕනේ වම ඉන්න ලෙවල් එකත් එක්ක මට පුළුවන් මැක්සිමම් යන්න කීයද? 15න් 12ක් 8ත් අතර ප්‍රමාණයක්. ඒ ලෙවල් එකේ ඉන්නවා නම් හොඳයි. හැබැයි 8 මදි. මම කියන්නේ 8 හොඳයි කියලා. හැබැයි ඒ ප්‍රමාණය ඉන්නවා නම් ටිකක් සතුරු වෙන්න පුළුවන්. 8න් 15 ගියොත් නම් ටිකක් අමාරු යාට ගොඩ යන්න. නේද? ලකුණු 8න් 15 රචනාවට ආවොත් ඔයාලට ගොඩ යන ටිකක් අමාරුයි. මොකද රචනාවේ ලකුණු 16 වෙනි ප්‍රශ්නේ ලකුණු වලින් ලොකු ඉෆෙක්ට් එකක් වාගේ පේපර් එකේ මාක්ස් වලට එනවා. හරි? එතකොට මගේ ලකුණු ටික ගන්න තියෙන එකකින්. ඒකට B එකට යන්න තියෙන chance එක නුගලෙන් හරි මිස් වුණොත් මිස් වෙන්න දෙනින් තමයි ඒක ඒ ලකුණු ටික උපරිම ගන්න try කරන්න ඕනේ. හරි. අපි අලුත් මාතෘකාවක් ගන්න අපි යන වෙන්න මේක. ඒක අලුත් මාතෘකාවක්. මොකද්ද? දැන් මේව රචනාවක් ඔයගොල්ලෝ කන්නේ ලියලා නැතුව ඇති. punctuality. කියලා punctuality. right? Punctuality is the මම මේක නම් පොතකින් හොයාගත්තේ. is the best model paper එකකදී රචනාවක් ඈ. best way to achieve success. මේව තමයි නැත්නම් achieve the goals කියලා මේක ගන්නත් පුළුවන් නේ. achieve the goals. මොකක්ද එතකොට මේ punctuality කියලා කියන්නේ? punctuality කියලා කියනවා වෙලාවට වැඩ කරන එක. punctual කියන adjective එකක්. එතකොට punctual කියන එකේ තේරුම වෙලාවට වැඩ කරනවා. punctuality කියන noun එක. හරි. එතකොට වෙලාවට වැඩ කරනවා කියන එක ඇත්තටම වෙලාවට වැඩ කරනවා කියන එක තාම මං ගාවත් නැහැ. බොරු කියන්නේ නැහැ. සමහරවිට මම ක්ලාස් එකක් පටන් ගන්නකොට විනාඩියක් දෙකක් හරි එහෙම වෙන්න පුළුවන්. හරියට දශමයට මට හමාරට සමහර ක්ලාස් පටන් ගන්න බැරි වෙලාවල් තියෙනවා. පොඩි ගමනක් එහෙම යනකොට කොහේ හරි සමහරවිට කීප වෙලාවකට යන්න බැරි වෙලාවල් තියෙනවා. පාරායනජොත් ඒ අඩුපාඩු වෙනවා ඇති. නමුත් අපි try කරන්න ඕනේ. අපි දැන් අපිට 100% නිවැරදි වෙන්න බෑනේ නේද? මේ මිනිස්සු වුණාම මිනිස්සු වලින් සාමාන්‍ය වැරදි අඩුපාඩු වෙන වෙලාවක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕනේ වැරදි අඩුපාඩු මොකද්ද? පුළුවන් තරම් අවම කරගන්නයි බලන්න ඕනේ. අපි දන්නවා අපි අදින් වැරදි වෙන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරලා මේ වැරදි වෙන අවස්ථාව තව ටිකක් මිනිමයිස් කරනවා. නේද? එතකොට ඒ අතරින් ප්‍රධානම වැදගත්ම කාරණාවක් තමයි වෙලාවට වැඩක් කරනවා කියන එකට දෙන ප්‍රමුඛත්වය. දැන් ඔය ඔෆිස් එකක හරි කොහේ හරි ජොබ් එකක් කරන කෙනෙක් වුණොත් අනිවාර්යයෙන්ම වෙලාවට වැඩ කරන එක එතන ඉතා වැදගත්ම සාධකයක්. ඔයාගේ ජොබ් එක කන්ටිනියු කරගෙන යන්න, ඔයාගේ කැරක්ටර් එක මේන්ටේන් කරගෙන යන්න නේ. එතකොට ඔයාගේ පර්සනැලිටි එක මේන්ටේන් කරගෙන යන්න ඉතා වැදගත් ඒක. හරි? ඊට පස්සේ ඔයාගේ ප්‍රොමෝෂන් එකකට යන්න නේද? ඒතකොට ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉතා වැදගත් ඒක නේ. විභාගයකට මුහුණ දෙනකොට විභාගයේ ශාලාවට යද්දී ඊළඟට ඉස්කෝලේට යනකොට දැන් අපිට ඒක ටයිම් එක දීලා 7:00 ඉස්කෝලේ පටන් ගන්නවා කියලා තියෙන එක අපි පුරුදු කරන්න ඕනේ.
පොඩි කාලේ ඉඳන් ළමයින්ට දෙනවා ටයිම් ටේබල් එක. ඔයා මේකට පුරුදු වෙලා එන්න ඉස්කෝලේට. මෙන්න ටයිම් එක. එතකොට අපි ඒකෙන් තමයි හැඩගැහෙන්නේ. හරි එහෙනම් පංචුවලිටි කියන එකේ බාල මහලු දවස් බෙදකින් තව හැම කෙනාටම වැදගත් දෙයක් තමන්ගේ ගෝස් වලට යන්න. නේද? දැන් මම උනත් ක්ලාස් එක 8:00ට පටන් ගන්නවා කියලා මං හිතේ හිතේ නෑවට මං දාලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? මම 8:45 පටන් ගන්නවා මං කියනවා මම 9ට පටන් ගමු කිය මං ඒ කිසිම හේතුවක් නැතුව මං කියන්නේ මේ කරන්ට් එක රවුටර් ප්‍රශ්නවත් මොකුත් නැතුව නිකන් මට හිතේ තමයි පාරම. මොකද වෙන්නේ? ඔයාලට ක්ලාස් එක එපා වෙනවා. අපෝ එහෙම බලවන්ද මේ ක්ලාස් කරන්න ඉතින් ඉතන වෙලාවට එහෙම කොහොමද අපි ටයිම් හදාගන්නේ මේ වෙලාවට මෙහෙමයි. එහෙම ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ ක්ලාස් එක ඔයාලට එපා වෙනවා. ඔයාලා දවසක් දෙකක් උපරිම මාසයක් බලලා ඊට පස්සේ ක්ලාස් එකට එන්නේ නැතුව ඉන්න පුළුවන්. නේද? එහෙම වෙනවද? ඊට පස්සේ මට මොකද වෙන්නේ? මම ගොඩනගාගත්ත මගේ මොකක් හරි නමක් තියෙනවා නම් මගේ ක්ලාස් එක ගැන මම කරන ඔයාලගේ පැහැදිලිමත් නිසා ක්ලාස් එකට එන්නේ ඒ හින්දානේ. නේද? ඒක කොහොම නැති කරන්නේ? එතකොට මට සාර්ථක වෙන්න පුළුවන්. වෙන්න බෑ. ඒ මගේ නම සවුත් වෙලානේ දන්නවා. අන්න එතකොට අර පංචුවලිටි කියන එක තිබ්බනම් මට එහෙම වෙන්නේ නැහැ. හරි? මම උදාහරණයක් ගත්තා. හරිද? එතකොට එහෙනම් ඒක ජීවිතේ ඉතාල වැදගත්. එනවා මේ කතා කරන රචනාව විභාගෙට විතරක් නෙවෙයි ජීවිතේට සුදුසු කාලන කතා කරලා බලන්නේ. හරි. ඒත් අපි කියනවා මෙන්න මෙහෙම. අපි මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා මෙන්න මෙහෙම. කොහොමද දෙන්නේ? අපි කියනවා පංචුවලිටි is punctuality is ඊළඟ මෙහෙම attend කියන්නේ සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා කියන එක attend. So the attending to whatever. Attending to whatever job or මොකක් හරි ජොබ් එකක් දැන් මෙහෙමයි ජොබ් එකක් කිව්වහම ජොබ් එක කියන එකෙන් කියවෙන්නේ පුතේ රැකියාව කියන එක විතරක් නෙවෙයි ජොබ් කියන එක අපි කාර්ය කියන වචනයටත් භාවිත කරන අවස්ථාවන් තියෙනවා. So whatever job or task කියලා දාමු. task on time. ඒ කියන්නේ අර මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඒකට පන්චුවලිටි කියලා කියන්නේ මොනවාම හරි දෙයකට නියමිත වෙලාවට සහභාගී වෙන එක. ඒක ජොබ් එකක් වෙන්න පුළුවන් මොකක් හරි කාර්යයක් වෙන්න පුළුවන්. ඒකට නියමිත වෙලාවට හරි වෙලාවට සම්බන්ධ වීම තමයි පන්චුවලිටි කියලා කියන්නේ. හරි. එතකොට අපි කියනවා මෙහෙම දැන් පංචුවල් පීපල්ලා ඉන්නවා. අපි හිතමු උදේ 5ට හැමදාම නැගිටින කෙනෙක් කියලා. හරි. එතකොට යාට පුළුවන් මොකද්ද? punctual people ඔයා punctual people වලට මොකද්ද? can manage. punctual people වලට පුළුවන් manage කරන්න. මොකද්ද manage කරන්න පුළුවන්? දෙයා time. ඒගොල්ලන්ගේ time එක ඒගොල්ලන්ට manage කරගෙන එතකොට ඒගොල්ලෝ කොහොමද ඒක manage කරගන්නේ? තමන්ගේ දවසේ තියෙන අවශ්‍යතාවයන් කීපයක් තියෙනවානේ. නේද? දැන් හිතන්න ඔයා දවස් පටන් ගත්තාට පස්සේ ඔයාට ඉස්කෝලේ උදේ ගිහිල්ලා ඊට පස්සේ හවස ඇවිල්ලා ආයේ ක්ලාස් එකට යන්න ඕනේ. ක්ලාස් එකට ගිහිල්ලා ආවිල්ලා ඊළඟට ආපහු ඔයාට යන්න වෙනවා ගෙදරට එක්ක ටවුන්. එතකොට ඔයා මේකට වෙලාව ඇලොකේට් කරනවා හරි. මම ඉස්කෝලේ ගිහින් මේ වෙලාවෙදී ඇවිල්ලා හරි. මම ක්ලාස් එකට ඊට පස්සේ ලග්ගාලා නාලකාර රැස්තිලා යනවා. හරි ඊට පස්සේ ආවා ඊළඟට මම මේ වැඩේට යනවා. දැන් ගෙදර අම්මා හරි තාත්තා ඊට වඩා බිසි. ඒතකොට ඒගොල්ලන්ට ගොඩක් වැඩක් තියෙනවනේ කරන්න. නේ? ඒගොල්ලෝ ටයිම් එක ප්ලෑන් කරනවා මේ විදිහට. එතකොට ඒගොල්ලෝ හරි වෙලාවකට කරොත් ඒකෙන් කාලය අපිට ඉතුරු කරගෙන අනික් වැඩට යොදවන්න පුළුවන්. නේද? එහෙනම් මොකද කියන්නේ? Punctual people can manage their time according to their needs. නේ? According to their needs. අවශ්‍යතාවන් වලට අනුව ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දානවා as well as if we are punctual we can find easily for our extra work.
works. අපේ අමතර වැඩ වලට ටයිම් එක අපිට මැනේජ් කරගන්න පුළුවන් නේද? දැන් අර කියන්නේ දිනු වෙන මිනිස්සු කියන්නේ අර මේ මටත් තිබුණා ඔයාලගේ දින 24ම තමයි කියලා එහෙම කියනවනේ. ඒ කියන්නේ කාලේ මැනේජ් කරගත්තොත් කරන්න පුළුවන් දේවල් ගොඩයි. හරි. අපි නිකන් නෝට් කරගමු. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒක මොන්නේ වලන්ලා. මොන්නේ වලන් තමයි. හා? අන්නේ ඉතින් ඒක කියන්නේ හොඳ වෙන්නේ නැහැ.
Okay. Right. Now, අපි ඊළඟට මේකේ බොඩි එකට යන්න. හරි. ඒකෝද දැන් මේකේ අපි කොහොමද බොඩි එක බිල්ඩ් කරන්නේ? හරි. දැන් ඔයා පංචුවල් වුනේ නැත්තම් මොකද වෙන්නේ? ඔයා ඔයාගේ ටයිම් එක වේස්ට් කරනවා. ඒ කියන්නේ you can't manage your things. So yeah, if you are not punctual. දැන් මේක අපි අපේ ෆෝනෙන් බලලා මේක ලියන්න පුළුවන් නේ. if you are not punctual. උදා if we are not punctual කියනවා if we are not punctual. එහෙනම් if we are not punctual. හරි. කියනවා අපි ආවිය time waste. ඒ time එක waste කිරීමක් වෙන punctual නැත්තම් අපි හරි. අපි කියන මෙහෙම. දැන් අපි හිතන්න මෙහෙම if we නැත්නම් if you දානවා මම කියනවා ඔයාට මම කියනවා if you can't wake up early in the morning මොකද වෙන්නේ වාට උදේ නැගිටින්න බැරි නම් හරිද මොකද වෙන්නේ you will be unable to go to school on time. අර මම එක පොයින්ට් එකක් දුන්නා. හරි